වගේ වෙනකම් මාසෙන් මාසෙට පම්ප වෙන්නේ. ඊට පස්සේ මාස 6ක් පස්සේ ඊකට මාස 3කට බර බරලා පම්ප වෙනවා. ඊට වැක්සින්ස් දෙනකොට ප්‍රධාන වැක්සින් වර්ග 3ක් තියෙනවා. පාවෝ කියලා තියෙනවා, DHL කියලා ඩිස්ටෙම්පර්, හෙපටයිටිස් කියලා ක්‍රොස්පයින්. යත බීජ. ඒ වැක්සින්ස් ටික තමයි මේ වැක්සින්ස් දෙන බෝල්ස් කීපයක් තියෙනවා. වැක්සින්ස් දෙනවා. අපි සාමාන්‍යයෙන් අලුතෙන්ම ඒ වැක්සින්ස් ටික දෙනවා. ඒ වැක්සින් ටික අදාළ කාලෙවල දෙනවා. වැක්සින් ටිකක් දෙන්නාට පස්සේ අපි ගොඩක් වෙලාට බලන්නේ මෙයාට මොන හරි තියෙනවා. එයාගේ ඇක්ටිවිටීස් කොහොමද කාලා බීලා ඉන්නවද කියලා බලලා කොට ඒවා ප්‍රශ්නයක් නැත්නම් අපි වැක්සින්ස් ටික දෙනවා. ඊපස්සේ කෑම බීම සාමාන්‍යයෙන් දෙනකොට දැන් මොනවද කෑම දෙන්නේ? කලින් දීගෙන කිව්වීමත් එක්ක මික්ස් කරලා ඒවා ලොක්ක වෙනස් කරනකොට ටික ටික කෑම ටික හදාගෙන යන්න පුළුවන්. සාමාන්‍ය දවසකට මේල් 6ක් විතර වගේ වැටෙන්න දෙන්න. දවසකට මේල් 6ක් විතර. සාමාන්‍ය විතර දෙන්න පුළුවන්. පොඩි මාළු ඊට පස්සේ අපිට දෙනවා නම් සාමාන්‍ය කැල්සියම් වැඩි ගන්නවා. ඔව් කැල්සියම් මෙහෙම ඉතින් අර ආහාරයෙන් දෙනවට වඩා අපිට ගොඩක් වෙලාවට අපි සප්ලිමන්ට්ස් වලින් තමයි දෙන්නේ මම දෙන්න. ඒකට බත් දෙන්න පුළුවන්. නැත්නම් යාම තමයි එන ෆෝමියුලේට් කරන ඩොග් ෆුඩ්ස් වර්ග තියෙනවා. ඒ ඩොග් ෆුඩ් එකක් ගත්තොත් එයාට තියෙන කොහොම ගොඩක් දේවල් ඒ ඩොග් ෆුඩ් එකේ තියෙනවා. ඒකට ඔයාලා ඩොග් ෆුඩ් එක විතරක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොග් ෆුඩ් එකයි බත් හරි මොනවා හරි වාදන එක කම්බයින් කරලා දෙන්න. ඒ ටික තීගෙන යන්න. සාමාන්‍ය සතියක දවසක් විතර වගේ තමයි නාවන්නේ පොඩි කාලේ. දේවි ෂම්ප් එකක් වගේ එකක් තමයි පාවිච්චි කරන්නේ. මොනවා හරි ස්නේහයක් මොනවා හරි කියනවා නම් විතරක් ડોක්ටර් කෙනෙක්ට පෙන්නලා ડોක්ටර්ගේ රෙකමෙන්ඩේෂන් එකට ඇතුළුව තමයි ෂම්ප් එකකට මාරු කරන්නේ. පොඩි කිල්ලෝ ඉන්නවා නම් එක්ස්ටර්නල් පැරසයිට්ස්ලා අපි පොඩි පවුඩර් එකක් වගේ දාලා හොඳට බ්‍රෂ් කරගන්න පුළුවන්. වැක්සින් ටික හරියට දීලා ඔය ටික දීගෙන කරොත් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. දෙක හරියට යන්න පුළුවන්. මේකක් නැහැ නේද ඉන්නවනේ. ඉතිමත් ඇහැදිලා වගේ මෑන්ඩි. අපි මෙයාගේ චුට්ටක් උණ බලලා ගමු.